අනිත් එක ජනතාවට විපතක් වුණාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අපිට කොරෝනා හැදේ කියලා දොරවල් වහගෙන ඉන්න ඕනේ නැහැ කියන එක තමයි මගේ මතය. මං එහෙමයි. කොරෝනා හැදුනත් නැතත් කමන්නේ මේකට ගිහිල්ලා අපි ජනතාවගේ ප්‍රශ්න අහන්න ඕනේ, දුක් ගැනවිල අහන්න ඕනේ. ඔවුන් එක්ක මේ අවස්ථාවේ එකට ඉන්න ඕනේ කියලා තමයි මගේ මතය. ඒකයි මම ගියේ. ඉතින් ඒකට ගිය වෙලේ මේ අපේ ෆිසියෝതെරපිස්ට් ඩ්‍රයිවර් මහත්තයාව අල්ලගෙන මේ නාලිකාව කරපු දේ ගැන තමුන්නාස්ලා හිතන්නේ මේ නාලිකාව බොරුමනේ කෙලිනේ දාන්නේ. අර කියලා තියෙනවා මිනිමරණ කතාවක්. අර කිම් නිල් ජුන් ඉන්නේ. කවුද මේ කොරියා උතුරු කොරියාවේ මේ අපේ ජනාධිපතිතුමා ඉස්සලා දානවා එතුමා මැරුණා කියලා. ඊට පස්සේ මිනිසුන්ගෙන් අහනවා ඔයා නේද මගේ වාක්කෙන් පඩිගියෝ නේද ඔබට පස්සේ යන්නේ. කරන්න දෙයක් නැහැ මේ. මං කියන්නේ කුඩුන්ගෙන් පඩි ගන්න එක තරද මල්ලි. ඒ කියන්නේ වෙන ජොබ් එකක් හොයාගන්න. මල්ලි ඒ කියන්නේ මල්ලි ඉස්සලා දානවා කිම් මිල් ජුන් මැරුණා කියලා. ඊට පස්සේ කියලා කිම් මිල් ජුන් මැරුණාද කියලා මිනිසුන්ගෙන් අහනවා. කිම් මිල් ජුන් රිසයිලක් කියනවා. බොරු කියනවාට. අපෙන් අහනවා කිම් මිල් ජුන් මැරුණාද කියලා. මං කියන්නේ මේ සියලු මාධ්‍ය ආයතනවල අයිතිය තියෙන්නේ ජනතාව. මේ ජනතාවගේ සංඛ්‍යාත. මේ ෆ්‍රීකවන්සි ජනතාවගේ. මේගොල්ලෝ මේ මල්ලියෝ බේරන්න, අරයා බේරන්න, මෙයා බේරන්න. එහෙම නෙමෙයි මාධ්‍ය කරන්න ඕනේ. සත්‍යය තොරතුරු. මාධ්‍ය පාවිච්චි කරන්න ඕනේ නැහැ කෙනෙක්ට මඩ ගහන්න. District Parliament මන්ත්‍රීවරයෙක් වන අනුමාදුර රොමෙලෝ ද සිල්වා දෙවති රේට යම් මුදල් ලබා දීමට අනාවරණය කරනවා. වගේම නෑ මැතිය පසුගිය දිනවල නායක කම්පැනි උලායිත ලැබෙන්නක් මුදල් ලබා දීමට අනාවරණය. මල්ලි දැන් මට රුපියල් බිලියනයක් වන්දි ඉල්ලලා කවුද රෙනෝඩ් සිල්වා මහත්තයා හිමි නාලිකාවේ අධිපති නඩුවක් දාලා තියෙනවා. දැන් අදිත් රෝහණ මහත්තයාට දාන්නේ නැත්තේ. එතුමා කියන්නේ රොමෙරෝ දුමින්ද සිල්වා කුඩුලාලිතගෙන් සහ වෙලේසුදාගෙන් සල්ලි ගත්තා කියලා. අන්තිමට මේ නඩුවේදී කවුද අනිල් සිල්වා ජීතිච්ච මහත්තයා කියලා පුසාවේදී පිළිගත්තනේ. පිළියර මොනවද කිව්වේ? දුමින්ද සිල්වා මහත්තයා කුඩු වෙලේසුදාගෙන් ලක්ෂ 25ක් ගත්තලු මල්ලි ණයට. පොලියට මෙච්චර LB ෆිනෑන්ස් කොමර්ෂල් බැංකු මහජන බැංකු මල්ලි මේ ලංකාවේ මෙච්චර බැංකු තියෙද්දි වෙලේසුදාගෙන් පොලියට අරගෙන මල්ලි මේ කාටද මල්ලි කියන්නේ මේ? ඉතින් මේ අය කියනවා මේ අයනේ මල්ලි පහුගිය ටිකී අර අතන මේ පැලවත්තේ මල්ලි මේක කලේ අවුරුදු කුමරිය. ඉතින් මං කියන්නේ මෙවැනි අය කියන දේවල් විශ්වාස කරනවා. දැන්වත් හැදෙන්න කියලා මම මේ නාලිකාවලට කියන්නේ. මේ කියන්නේ අජිත් රෝහණ මහත්තයා කියන්නේ වෙලේසුදාගේ සල්ලි ගත්තා, කුඩුලාලිතගේ සල්ලි ගත්තා කියලා. ඉතින් මේක ලංකාව පුරා දන්න පුරාවෘත්තයක් වගේ. ඇයි අර බෞද්ධිකේ බොරැල්ලේ මේ අර මේ සුනිල්ව උස්සපු වෙලේ සුදු වෑන් වල. ඒතකොට දුමින්ද සිල්වා මහත්තයා ඉතින් මුළු බොරැල්ලේම ජනතාව කෑ ගැහුවා. කුඩ කියලා. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් මමද කිව්වේ මේක. මම මේ මාධ්‍යවේදීන්ටත් කියන්නේ කුඩු කාර්යයන්ගෙන් පඩි ගන්න මාධ්‍යවේදීන්ට මල්ලි ලේ බඩ යනවා මල්ලි. කුඩු කාර්යයන්ගෙන් පඩි අරගෙන ළමයිට කන්න දෙන්න එපා. ඒවා yaadෙන්නේ නැහැ. ඉතින් කුඩු වලට විරුද්ධව කතා කරනවා කියන්නේ බෙල්ල ගහලා යන වැඩ. ඒ හින්දා මම කුඩු නාලිකාවට කුඩු චෝදනා තියෙන කුඩු නාලිකාව නිසා ඒකේ වැඩ කරන ඒකට යන ආටිස්ලා කෙනෙක් මං ඉල්ලා හිටින්නේ. පුළුවන් නම් වර්ජනය කරන්න. ඒකට යන ඒකට කඩේ යන අයටත් මං කියන්නේ මේක භයානක තත්ත්වයක්. තාම භයානක තත්ත්වයක්. සසත්‍ය පතුරවනවා, කුඩු ගේනවා, ලක්ෂ ගණන් තෑගි දෙනවා, මේ කාර් දෙනවා, පඩි දෙනවා. එහෙට ෆයින් ඉන මාධ්‍යවේදීන්ට ලොකු ගණන් ගෙවලා ආය ගන්නවා. ඉතින් අපි දන්නවා ලොකු ප්‍රශ්නයක් තියෙනවා හිත. මම කියන්නේ කරුණා කළා කුඩු විලදාම් කරනවා නම් කුඩු විලදාම නවත්තන්න කියන එක තමයි කියන්නේ.